ලෝකයම හඹා යන සල්ලි, බලය සහ සැප සම්පත් මේ හැමදේම අත්ලට ලැබුණු පසුවත් ඒ හැමදේම අතහැර දාන්න කෙනෙකුට පුළුවන්ද? මෝටරෝලා සමාගමේ ප්‍රධාන පෙළේ ඉංජිනීරුවක් විදිහට කෝටි ගණනින් පඩිගත්තු මේ වියට්නාම ජාතිකයා අද අතේ සතිය නැතුව ඇමරිකාව පුරා සැතපුම් 2300ක් පයින්ම වඩින්නේ ඇයි? සැබෑ සැනසීම සොයා ගිය ඒ අසිරිමත් ගමනේ කතාවයි මේ. 1997 වසරේදී වියට්නාමයේ සිට හිස්දාතින් ඇමරිකාවට පැමිණි ඔහු තමන්ගේ උත්සාහයෙන්ම ලෝක ප්‍රකට මෝටරෝලා සමාගමේ ඉහළම මෘදුකාංග ඉංජිනීරුවක් වුණා. සුකෝපභෝගී ජීවිතය ඇතුලේ ඔහුට හැමදේම තිබුණා. හැබැයි සැනසීම තිබුණේ නැහැ. 2007දී ඔහු ගත් ඒ විස්මිත තීරණය ලෝකයම කම්පා කළා. තාක්ෂණය සහ යාන්ත්‍රික ජීවිතය අතහැර ඔහු පූජ්‍ය පඤ්ඤාකාර නමින් මහනදම් පිරුවේ සැබෑ නිදහස සොයාගෙනයි. සැබෑ සතුට තියෙන්නේ අපි හිත ඇතුලේ මිසක් භෞතික දේවල් වල නෙවෙයි කියලා ලෝකයටම පින්වන්න උන්වහන්සේ තීරණය කළා. 2025 වසරේදී ටෙක්සාස් ප්‍රාන්තයේ නැරඹුණු ඒ ලෝක සාමපා ගමන මාස 4කට ආසන්න කාලයක් ඇමරිකාවේ අතිශය දුෂ්කර මාර්ග දිගේ ඇදී ගියා. කිසිවකු සමග කතා නොකරන ආර්ය නිහඬතාවය රකිමින් මුදල් පරිහරණයෙන් තොරව උන්වහන්සේගේ සෑම පියවරක්ම ලෝකයට සාමය ප්‍රාර්ථනා කරන නිහඬ මන්ත්‍රයක් වුණා. ඇමරිකාවේ හිම සහ වැස්ස මැද නිහඬව වැඩියේ මහා යතිවරයාණන් වහන්සේ දැන් අපි මව්බිම සුවපත් කරන්න ලංකාවේ වීදි දිගේ වඩිනවා. මේ දිනවල දහසකුත් එකක් ප්‍රශ්න මැද ඉන්න අපි මිනිසුන්ට උන්වහන්සේගේ නිහඬ ශාන්ත රුව දකින්න එකත් හිතට මහා සහනයක්. දහසක් බණ දේශනාවලට වඩා උන්වහන්සේගේ මේ නිහඬ පියවර අපට මහඟු පාඩමක් කියා දෙනවා. සැබෑ සැනසීම සොයා යන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේට උතුම් නිවන් සුව ලැබීවා. මේ වීඩියෝව ෂෙයා කරලා උන්වහන්සේගේ උතුම් ආදර්ශය ලෝකයටම බෙදා දෙන්න. මෙවැනි තොරතුරු සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.